Hi guys, welcome back to our YouTube channel. ඉතින් අද මාත් එක්ක බලමු බබාගේ hospital bag එකට මම මොනවාද පැක් කරගත්තේ කියලා. ඉතින් ඔයාලා යන hospital එක අනුව මේ දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඒකයි දැන් මම select කරගත්තේ Nine Wells hospital එක. ඉතින් ඒකේ මට එවපු list එක තමයි මම ඔයාලත් එක්ක අද share කරගන්නේ. මොකද දැන් මමත් කලින් hospital එකක් select කරගන්න ගමන් ඉද්දි එක එක hospital වල මොනවාද hospital bag වලට ඕනේ කියලා බැලුවා. එතකොට මම දැක්ක දේ තමයි hospital එකෙන් hospital එකට ඉල්ලන දේවල් වෙනස්. ඉතින් ඒ නිසා ඔයගොල්ලන්ට මම මේ පෙන්නන්නේ Nine Wells එකේ hospital bag එක. ඉතින් එහෙනම් බලමු මම මොනවාද පැක් කරගත්තේ කියලා. ඉතින් මම මේ වගේ bags කිහිපයකටම දාගත්තා. මොකද එක bag එකකට දාගන්න ඉඩ මදි. ඒ නිසා. දැන් බලමු එහෙනම් මේ bag එකේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් මම මේ විදියට ඔක්කොම ziploc bag වල දාගෙන තියෙන්නේ. හොඳට හොදලා වේලලා අයන් කරලා මුලින්ම තියෙනවා nappies cloth nappies තියෙනවා. ඉතින් මේ 22 size එකෙන් අපිට nappies 30ක් ඉල්ලලා තියෙනවා. මම nappies ටික නම් bags දෙකකටම දාගත්තා. මේ වගේ. මොකද ඒ ගොඩක් තියෙනවානේ. ඒ නිසා මම bags දෙකකට දාගත්තා. ඊට පස්සේ තියෙනවා මේ වගේ baby frocks. ඉතින් baby frocks අපිට ඉල්ලලා තියෙන්නේ 10ක්. ඒකත් මම මේ වගේ දාගත්තා. ඊට පස්සේ තියෙනවා burp clothes. ඉතින් burp clothes නම් 5ක් තමයි යාලා ඉල්ලලා තියෙන්නේ. මම ඒකත් මේ විදිහට දාගත්තා. ඊට පස්සේ තියෙන්නේ baby towels. baby towels මේ වගේ තියෙනවා. ඉතින් මම ඒකත් මේ වගේ ලස්සන චූටි prints වලින් තමයි ඔක්කොම අරගෙන තියෙන්නේ. ඊට පස්සේ මේ බෑග් එකේ තව තියෙනවා take me home outfit එක. ඉතින් යාලා outfit එකක් ඉල්ලලා තියෙනවා බබාව ගෙදර ගේනකොට අඳගෙන එන්න. ඒකත් මම මේ විදිහට බෑග් එක දාලා පැක් කරගෙන තියෙන්නේ. ඉතින් මේක නම් ඒගොල්ලෝ කියලා නැහැ. හැබැයි මම පැක් කරගත්ත එකක්. මම first outfit කියලා ගහලා බබාට මුලින්ම අවශ්‍ය වෙන දේවල් ටික දාගත්තා. ඒ කියන්නේ බබාව හොදන towel එක, ඊට පස්සේ blanket එක, ඊට පස්සේ nappy එකක්, baby frock එකක්, diaper එකක්, ඊට පස්සේ මේ වගේ pin එකක්, තව එයාට sleep suit එකකුත් මම ඒකට දාගත්තා. ඉතින් මේක නම් ඒගොල්ලෝ කියලා නැහැ වෙනම පැක් කරන් එන්න කියලා. අර normal කියපු ටික විතරයි. හැබැයි මම වෙනම බෑග් එකකට දාගත්තා. ඉතින් ඔය වගේ ටිකක් තමයි මම මේ බෑග් එකට දාගත්තේ. මොකද මං හිතුවේ ෆස්ට් අවුට්ෆිට් එක කියලා වෙනම පැක් කරගන්නවා කියලා. හදිස්සියේ මං ඒ වෙලාවේ මට බඩු ඔක්කොම එහෙම වෙලා තෝරගන්න බැරි වුණොත් ඒගොල්ලෝ ලේබර් රූම් එකට ගෙනියන්න දෙන්න අමාරුයිනේ. ඉතින් ඒ නිසා තමයි මම ලේබර් රූම් එකට ගෙනියන්න ලේසි වෙන්න ෆස්ට් අවුට්ෆිට් කියලා ගහලම බබාට වෙනම එකක් පැක් කරගත්තේ. අපි බලමු දැන් අනිත් බෑග් එකට මම මොනවද දාගත්තේ කියලා. මම මේ බෑග් එකේවත් ඔයාලට පෙන්නන්නම්. මේකේ තියෙනවා baby blankets මේ වගේ. එයාලා blankets නම් 10ක් ඉල්ලලා තියෙනවා ඔක්කොම. ඒකත් මම මේ වගේ චූටි prints තියෙන ඒවා තමයි අරගත්තේ ලස්සන. ඊට පස්සේ තියෙනවා මේකෙත් blanketම තමයි 10ක් තියෙනවානේ. මම ඉතින් ඒවා bags දෙකකට දාගත්තා මොකද එකකට ඔක්කොම දාන්න බැරි නිසා. ඊට පස්සේ මේකේ තියෙනවා මේකේ නම් ගොඩාක් ඒවා දාලා තියෙන්නේ මම ඔයාලට කියන්නම් මේකේ තියෙන ඒවා. මේකේ තියෙනවා baby wipes, ඊට පස්සේ baby pins, diapers, baby lotion, shampoo, baby wash. ওই ටික තමයි මේකේ තියෙන්නේ. මම ඔක්කොම එක බෑග් එකකට දාගත්තා ඒ ටික. ඊට පස්සේ තියෙනවා බබාට sleep suits. මේ තියෙන මං ගත්ත දෙක. ඒගොල්ලෝ දෙකක් තමයි ඉල්ලලා තියෙන්නේ. හැබැයි මම වැඩිපුර දෙකක් වගේ වෙනම අරගෙන යනවා. ඒක මේ බෑග් එකට දාගත්තේ නැහැ. මොකද හදිස්සි හරි වැඩිපුර වුණොත් කියලා මම කෝකටත් දෙකක් විතර අරගෙන යනවා. තව ඒගොල්ලෝ ඉල්ලලා තියෙනවා මේ බෑග් ඉඩ නැති නිසා මම ඒක වෙනම දාගත්තේ. මේ වගේ Macintosh එකක්, socks, mitten, hats. ඔය ටික මම ඒ ටිකත් මෙහෙම දාගෙන තියෙනවා වෙනම. එකෙන් සෙට් 5ක් තමයි යාලා ඉල්ලලා තියෙන්නේ. තව ඉල්ලලා තියෙනවා ඒගොල්ලෝ bolster pillows දෙකක්. ඒ කියන්නේ අර දිග පිලෝස් තියෙන ඒ වගේ දෙකක් ඉල්ලලා තියෙනවා. තව baby pillow එකක් ඉල්ලලා තියෙනවා. ඉතින් ඒ ටිකත් මම වෙනම තියාගෙන ඉන්නවා. ඒක මෙතන නැහැ.
ඊට පස්සේ බේබි බේසින් එක ඒගොල්ලෝ දෙනවා. ඒ නිසා මම ඒක ගත්තේ නෑ. ඉතින් මං ඔයාලට මේ ලිස්ට් එක සම්පූර්ණයෙන්ම ස්ක්‍රීන් එකේ දාලා තියන්නම්. මුලින් ඉඳන් කිව්වොත් මේ හොස්පිටල් ලිස්ට් එකට අවශ්‍ය දේවල් බේබි ෂර්ට්ස් 10යි, ක්ලෝත් නැපීස් 22යි 22 සයිස් එකෙන් 30යි. ඊට පස්සේ බේබි බ්ලැන්කට්ස් 10යි, බේබි ටවල්ස් 4යි, ස්ලීප් සූට්ස් 2යි. ඊට පස්සේ බර්බ් ක්ලෝත්ස් 5ක් ඉල්ලලා තියෙනවා. තව බේබි වයිප්ස්, බේබි ඩයපර්ස් ඒවා ඉතින් ඔයගොල්ලන්ට කැමති විදිහට අරගෙන යන්න පුළුවන්. සොක්ස්, මිටන්ස්, හැට් ඒ සෙට් 5ක්. ඊට පස්සේ බේබි ලෝෂන්, බේබි ෂැම්පූ, බේබි වොෂ් ඒ වලින් බොටල් එක ගානේ. බේබි පින් සෙට් 2යි, මැකින්ටොෂ් 1යි. බෝල්ස්ටර් පිලෝස් 2යි, බේබි පිලෝ 1යි. බේබි බේසින් එක නම් එයාලා දෙනවා කියලා දාලා තිනවා. ඊට පස්සේ ටේක් මී හෝම් අවුට්ෆිට් එක. ඉතින් ඔය ටික තමයි බබාගේ හොස්පිටල් ලිස්ට් එකේ තියෙන්නේ. ඊට පස්සේ අම්මට තියෙන දේවල් නම් මෙතන නැහැ. මම ඔයාලට කියන්නම්. මම ස්ක්‍රීන් එකෙත් දාන්නම් අම්මට මොනවද රෙඩි කරගන්න කියලා තියෙන්නේ කියලා. ඉතින් නයිට් ඩ්‍රෙසස් හරි ෆ්‍රන්ට් ඕපන් ජැකට්ස් හරි 4ක් ඕනේ. ස්කර්ට්ස් 3ක් ඕනේ. ඊට පස්සේ නර්සින් බ්‍රාස්, මැටර්නිටි පැන්ටිස් 2ක් 4ක් අතර ඒගොල්ලෝ ඉල්ලලා තියෙන්නේ. ඊට පස්සේ ෂවර් ස්ලිපර්ස් 2යි. අපිට ටොයිලට්‍රීස් අවශ්‍ය විදිහට කොම්බ්, හෙයාර් ටයිස්, හෙයාර් ක්ලිප්ස් ඒවා ඉල්ලලා තියෙනවා. නර්සින් පිලෝ එකක්, බාත් ටවල්. ඊට පස්සේ අපිට ගෙදර යනකොට ඇඳගෙන යන්න ඇඳුමක්. තව ෆ්ලාස්ක් එකක් ඉල්ලලා තියෙනවා. ওই ටික තමයි අම්මට තියෙන්නේ. ඊට පස්සේ ඩොකියුමන්ට්ස් ගැන කිව්වොත් ඔයාලට ගෙනියන්න තියෙනවා. ඔයාලගේ මෙඩිකල් රිපෝට්ස් ඒ කියන්නේ ඔයගොල්ලෝගේ කලින් ඔයම තියෙන රිපෝට්ස් අරගෙන යන්න ඕන ස්කෑන් රිපෝට්ස් ඒව ඔක්කොම. ඊට පස්සේ ID, පාස්පෝර්ට්, ID එක හරි පාස්පෝර්ට් එක හරි අම්මගේ තාත්තගේ දෙන්නගෙම. ඊට පස්සේ ඉන්ෂුරන්ස් කාඩ් එකක්, ඔයගොල්ලෝ ඉන්ෂුරන්ස් එකක් තියෙනවනම්. ඉතින් ওই ඩොකියුමන්ට්ස් ටික තමයි ඉල්ලලා තියෙන්නේ. ඉතින් මම මේ බබාගේ බඩු ටික ඔක්කොම ගත්තේ පිපින් එකෙන්. පිපින් එකේ මහරගම අවුට්ලට් එකක් තියෙනවා. තව 9 වෙල්ස් එකේ අවුට්ලට් එකක් තියෙනවා. අපි ගියේ මහරගම අවුට්ලට් එකට. මොකද එතන අපිට ඕන ඔක්කොම ටික ගන්න පුළුවන් එකම තැනකින්. ඉතින් ඒ නිසා තමයි අපි පිපින් එකට ගියේ. ඉතින් මම පිපින් එකට ගිය වෙලාවෙත් බඩු ගන්න වීඩියෝ ක්ලිප්ස් ටිකක් අරගත්තා. මොකද එතකොට මේක බලන කාට හරි අයිඩියා එකක් ගන්න පුළුවන් නේ. එතන මොන වගේ දේවල්ද තියෙන්නේ කියලා. ඉතින් ඒ නිසා මම ඒ ටිකත් මෙතනින් පස්සේ ඇටච් කරන්නම්. ඉතින් ඔය විදිහට තමයි මම බබාගේ හොස්පිටල් බෑග් එක ලෑස්ති කරගත්තේ. ඉතින් දැන් අපේ චූටි පැටියාගේ ඔක්කොම බඩු ටික හරි. දැන් ඉතින් එයාට මේ ලෝකෙට පරිස්සමට එන්න තමයි තියෙන්නේ. Hi guys, අද අපි යනවා බබාගේ හොස්පිටල් බෑග් එක රෙඩි කරන්න අවශ්‍ය දේවල් ගන්න. ඉතින් අපි සෑහෙන තැන්වල බැලුවා මේ ගන්න දේවල්. මොකද එහෙම යන්න වෙලාවකුත් නැහැනේ. ගොඩක් තැන්වලට ගිහින් බඩු ටික ලෑස්ති කරගන්න. ඉතින් අපිට එක ප්ලේස් එකක් හම්බුණා. දැන් අපි එතනට යන ගමන් ඉන්නේ. ගිහින් බලමු. අපි හිතනවා එතනින් අපිට අවශ්‍ය ඔක්කොම ටික ගන්න පුළුවන් වෙයි කියලා. අද අපි ඇවිල්ලා ඉන්නේ මහරගම පිපින් එකට. අපි 9 වෙල්ස් ගිය වෙලාවේ දැක්කා මෙයාලගේ අවුට්ලට් එකක් තියෙනවා. හැබැයි මහරගම මේක ඊට වඩා ගොඩාක් ලොකුයි. තාම අපි ඇතුළට ගියේ නෑ. යන් එහෙන ඇතුළට. මෙතන තාම පිස්සු දෙනවා මොනවද ගන්න කියලා හිතාගෙන ගන්න අපිට මතකත් නැතු වෙන ඉච්චට දේවල් තියෙනවා. මේ ලස්සනයි. මේ ඕල්ලාත් ඒවත් තියෙනවා. මෙතනට ගියාම ඇත්තටම මට මොනවද ගන්න ඕනේ කියලා හිතා ගන්න බැරි තරමට පිස්සු වැටුණා. මොකද මෙතන එච්චරටම පොඩි අයගේ දේවල් තියෙනවා. දැක්කහම ආස හිතන. ඔයාලටත් පේනවද වීඩියෝ එකේ? ඉතින් දැන් ඔයාලා මේ දකින්නේ හොස්පිටල් බෑග් තියෙන තැන. මෙතන ලස්සන හොස්පිටල් බෑග් තියෙනවා. ඉතින් මම මුලින්ම කරේ එතනින් එකක් සිලෙක්ට් කරගන්න එක. කොහොම හරි ඉතින් පාට දේවල් තිබුණාට මගේ හිතේ ගියේ මේ සුදු පාට බෑග් එකට. ඒ නිසා ඉතින් මම ඒක තමයි අරගත්තේ. ඇත්තටම ඉතින් පළවෙනි පාර තමයි මම මේ වගේ ෂොප් එකකට ගිහින් චූටි පැටියෙක්ට බඩු තෝරන්නේ. ඒ නිසා ඉතින් මට මාර ආසාවක් ආවේ මෙතනට ආවහම. මම ඒ නිසා ගන්න ඕන බඩු ටික පැත්තකින් තියලා මුලින්ම ෂොප් එක වටේ පොඩි රවුමක් ගියා. අපේ පස්සෙත් ඉතින් ආසාවෙන් මේ දේවල් බල යනවා. ඉතින් මට කොට් එකක් නම් ගිෆ්ට් එකක් විදිහට අපේ අක්කගෙන් ලැබුණා. හැබැයි ඉතින් ඔයා කොට් එකක් ගන්න හොයනවා නම් ඔයාට මෙතනින්ම කොට් එකක් අරගන්න පුළුවන්. තව ඉතින් මෙතන මේ පේන වගේ ඔෆර්ස් උත් සමහර items වලට තියෙනවා. එතකොට තියෙන item එකේ price එකට වඩා ඔයාලට අඩුවෙන් අරගන්න පුළුවන්. මම මේ shop එක වටේ රවුමක් යන ගමන් වීඩියෝ එකක් අරගත්තේ. මොකද සමහරක් වෙලාවට ඔයාලට වෙන items උත් ඕන වෙන්න පුළුවන් නේ. මෙතන ඉතින් ඇත්තටම newborn babies ලට විතරක් නෙමෙයි. බබාලා හැම කෙනෙක්ටම අවශ්‍ය දේවල් තියෙනවා. ඉතින් ඔයාලට පේනවා වගේ toys තියෙනවා. තව ඉතින් මෙතනින් එහා පැත්තට ගියාම තියෙනවා ටිකක් වයසින් ලොකු බබාලට අවශ්‍ය ඇඳුම්, ඊට පස්සේ සපත්තු, ඒ වගේ දේවල්. දැන් මේ අපේ පස්සී බලන්න එතන තිබ්බ පාටි ෆ්‍රොක්ස් වගේ ඒවා. ගර්ල්ස් ලක් තියෙන ලස්සනයි. මේවා ඉතින් ලොකු අයට.
ෂූස් තියෙනවා. ඇත්තටම ඉතින් මෙතන තියෙන කාම් වයිබ් එකත් එක්ක අපිට ඕනම තරම් වෙලාවක් නිදහසේ ඇඳුම් තෝරන්න පුළුවන්. මොකද මෙතන කිසිම රෂ් එකක් නැහැ. ඒ නිසා ඉතින් අපිට ආස විදියට වෙලාව අරගෙන අපේ පාඩුවේ ඇඳුම් ටික තෝරගන්න පුළුවන්. මෙතන නර්සින් පිලෝස් එකක් තියෙනවා. මේ පැත්ත තියෙනවා පොටි, ඊට පස්සේ බේබි බාත් ස්ටූල්, ඒ වගේ දේවල් තමයි මේ පැත්තේ තියෙන්නේ. මේ ෂොප් එකේ ඉතින් බබාට අවශ්‍ය දේවල් විතරක් නෙමෙයි අම්මලට අවශ්‍ය දේවලුත් තියෙනවා. ඉතින් ඔයා ප්‍රෙග්නන්සි එකෙන් පස්සේ මේ වගේ බෙල්ට් එකක් හොයනවා නම් මෙතනින් ඔයාලට ඒකත් අරගන්න පුළුවන්. මේ තියෙන්නේ ප්‍රෙග්නන්ට් කාලට වලට අඳින්න පහසු ගව්. ප්‍රෙග්නන්ට් කාලෙදී මට තිබ්බ ලොකුම ප්‍රශ්නේ තමයි මට හරියන ඇඳුම් හොයාගන්න එක. ඇත්තටම මම කලින් මෙතනට ආවේ නැත්තේ ඇයි කියලා මට හිතෙනවා. මොකද මෙතන හරිම කම්ෆර්ටබල් ගවුම් ගොඩාක් තිබුණා. ඒ විතරක් නෙමෙයි ඉතින් ඔයා කාර් සීට් එකක් ගන්න හොයනවා නම් මෙතන කාර් සීට්ස් වලත් හොඳ කලෙක්ෂන් එකක් තියෙනවා. මම මේ වීඩියෝ එකේ ෂොප් එකේ තිබුණ හැමදේම වගේ පෙන්නුවේ ඉතින් කාටම හරි වැදගත් වෙයි කියලා. මොකද ඉතින් මෙතන තියෙන දේවල් ප්‍රෙග්නන්ට් කෙනෙක්ට ඒ වගේම බබාලා ඉන්න අම්මා කෙනෙක්ට වටිනවනේ. හරි ඉතින් දැන් ෂොප් එකේ තියෙන දේවල් බලුවා ඇතිනේ. දැන් එහෙනම් මං ගන්නාව හොස්පිටල් බෑග් එකට අවශ්‍ය දේවල් ටික අරගමු. දැන් ඉතින් මම මේ හොස්පිටල් බෑග් එකේ ලිස්ට් එකට අවශ්‍ය දේවල් තෝරන ගමන් තමයි ඉන්නේ. මෙතන හිටපු ස්ටාෆ් එකේ අයගෙන් නම් මාර ලොකු සපෝට් එකක් ලැබුණා. මොකද ඉතින් මායි පස්සේ විතරනේ ආවේ. අපි දෙන්නටම කිසිම අයිඩියා එකක් නැහැ මොන වගේ දේවල්ද අරගන්න ඕනි කියලා. ඉතින් මේවලත් එක එක ඩිසයින් එක එක කලර්ස් එහෙම තියෙනවනේ. කොහොම හරි ඉතින් අපි දෙන්න අපිට ආස හිතුන විදියට අරගත්තා. හිනිපෙතම සොයා ලුහු බඳින තුරා හමු නොවී තියේවි ජීවිතේ. දෙකක්. ඒක සයිසස් තියෙනවනේ චූටි මේකනේ. ඉතින් ඔයාලා දැක්කනේ මම හොස්පිටල් බෑග් එකට පැක් කරගත්ත දේවල්. ඉතින් ඔයාලට හිතෙනවා නම් ඊට අමතරව මොන හරි දේවල් අවශ්‍යයි කියලා. එහෙම නැත්නම් ඔයාලා දන්නවා නම් ඊට වඩා මොන හරි දේවල් අවශ්‍යයි කියලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. මොකද ඉතින් මේක මගේ පළවෙනි අත්දැකීමනේ. ඉතින් ওই විදිය තමයි අපි දෙන්න පිපින් එකෙන් අපේ හොස්පිටල් බෑග් එකට අවශ්‍ය හැම දෙයක්ම අරගත්තේ. ෂොප් එකට ගිහින් අරගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් මෙයාලගේ වෙබ්සයිට් එකක් තියෙනවා. ඉතින් ඔයාලට ඒකෙන් ඕඩර් කරලා ගෙදරටම ගෙන්න ගන්නත් පුළුවන්. එහෙනම් ඉතින් අපි තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා අපේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් click කරන්න. bye bye. අලුත් වීඩියෝ එකක් අපි හම්බෙමු.